ආයි බොහෝ වේවා යාළුවනේ. ඉතින් ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ පොට් බුරියානි එක. මේ ඇන්ටිගේ පොට් බුරියානිගේ රස බලලා රස කියන්න තමයි යන්නේ. ඉතින් මේක ඕඩර්ස් කරන්න පුළුවන් ඔක්කොම විස්තර මම දානවා උඩින්. කන්ටැක්ට් නම්බර් දානවා. ඉතින් මතකතු අපේ Facebook page එක YouTube channel එක follow කරලා subscribe කරලා තියාගන්න. කමෙන්ට් කරන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් බලමු රස. ඉතින් යාළුවනේ ඔන්න අද මම ඔයාලට පොට් බුරියානි එක රස බලන්න තමයි යන්නේ. මේක තියෙන්නේ මං හම්බෙච්ච එකක් පාරායිනේ ගොඩගම පාදුක්ක පාරේ එනකොට තමයි ඇන්ටි කෙනෙක් තමයි මේක විකුණන්නේ. පාරායිනේ ඉන්නේ ගොඩගම ඉඳලා පාදුක්ක පැත්තට යනකොට වම් පැත්තේ ඉන්න ඒගොල්ලන්ගේ තවත් තියෙනවා කියලා කිව්වා. අතුරුගිරියේ හැම තියෙනවා කියලා කිව්වා. ඉතින් මට හිතුණා මේක දැකපුවාම රස බලන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ඔන්න ගෙනාවා. ඉතින් බලමු මේක දෙන්නෙකුට පුළුවන් කියලා කියනවා. මේකේ තියෙනවා ඇතුලේ චිකන් කෑලි 2යි, බිත්තර 2යි, කැරට් තියෙනවා, ලුණු රවුමක් තියෙනවා, අන්නාසි භාගයක් තියෙනවා, chili paste තියෙනවා, සලාද කොලයක් තියෙනවා. ඒකට දෙනවා මේ ටෙවල් කප් එකක් දෙනවා. ආය හරි පැකට් එකක් දැනද අපි මේ ටේස්ට් එක බලමු. ආයෙ තියෙනවා මේක 1000ක් වෙනවා. මේක 1500ක් වෙනවා. මේක ඇතුලේ තියෙනවා චිකන් කෑලි 3යි, බිත්තර 3යි, ආයෙ තියෙනවා කැරට් කෑල්ලයි, පිපිඤ්ඤා කෑල්ලයි, මේකේ රවුමක් තියෙනවා. අන්නාසි අරගේ භාගයයි තියෙන්නේ. සලාද කොලේ, ලුණු රවුම ඔක්කොම තියෙනවා. ඉතින් මම මේක ගෙනාව ටිකක් අපේ ගෙදර වැඩිපුර කට්ටිය ඉඳලා වැඩිපුර ගෙනාවා. ඉතින් ලොකු එකට දෙන්නේ මෙන්න මේ කප් එක දෙනවා. බලමු මේකක් ලිහලා බලමු නේ. ඉතින් අපර වන්නේ දාලා හොඳට සීල් කරලා තියෙනවා. මේකට පාර අයිනේ තිබුණා කියලා ලස්සනට සීල් කරලා හොඳට තියෙනවා. ඒ කියන්නේ ඩස්ට් එක යන්නේ නැති වෙන්න හොඳ ෆැකින් එකක් තියෙනවා. හොඳට රබර් බෑන්ඩ් එකකුත් දාලා තියෙනවා මේ. හොඳ ෆැකින් එකක් තියෙනවා. ඒ හින්දා අවුලක් නැහැ. ඉතින් බැලුවාම පෙනුමෙන් ඉතාලම හොඳ නිසා තමයි ගත්තේ. තියෙනවා අපිට මේ ඒගොල්ලෝ ග්‍රේවි එකක් දීලා තියෙනවා. අපි ග්‍රේවි එකත් දාගමු. යාළුවනේ ග්‍රේවි එක දාගත්තා වුණා මේකට. ග්‍රේවි එක වෙනම නම් හොඳ පෙනුමක් තියෙනවා. අපි රසත් බලමු රයිස් එකත් එක්කම. ඉතින් මේකේ යාළුවනේ තියෙනවා ලුණු රවුමයි, බිත්තර 2යි. ඉතින් මිරිස් කරලකුත් තියෙනවා. ඉතින් කන කෙනෙකුට මිරිස් කන්න නැති කෙනෙකුට කන්න බෑ. ඉතින් ලොකු මිරිස් කරලා මෙන්න මේකේ චිකන් කෑල්ලක් තියෙනවා. හොඳ චිකන් කකුල් 2ක් තියෙනවා. මේකේ 3ක් තියෙනවා. 1500 එකේ චිකන් කකුල් 3යි, බිත්තර 3යි. මේකේ 1000 එකේ තියෙනවා චිකන් කකුල් 2ක්. කකුල් කියන්නේ ෆුල් කකුල නෙවෙයි, තයිස් එකක් තියෙන්නේ. ඉතින් හොඳයි. මේකේ ඉතින් ගානත් එක්ක බලනකොට නම් පෙනුමේ හැටියට ගානත් එක්ක පාඩු නෑ. මොකද හට්ටිය හම්බ වෙනවා ඔයගොල්ලන්ට ගෙදර තියාගන්න. හට්ටියටත් 150ක් 200ක් වගේ වෙයි. එතකොට ඉතින් බුරියානි එක වෙලා තියෙන්නේ රුපියල් 800ක් විතර. ඉතින් 1500ක මේ 3 දෙනෙකුට කන්න පුළුවන් එක 1300ක් වගේ එහෙම උනොත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකත් බලනකොට පොඩි ලාභයක් තියෙනවා. තවත් ගාන අඩු වෙනවා. ඉතින් මේ කප් එකෙත් තියෙන්නේ ඩෙවල් ග්‍රේවි එකම තමයි. ඒක අර පොඩි බුරියානි එකට දෙන්නේ. ඩෙවල් ග්‍රේවි එකක් තියෙන්නේ. සෝස් සහ ලුණු ඩෙවල් ග්‍රේවි එකක් තියෙන්නේ. හරි ඉතින් අපි රස බලමු. ඉතින් යාළුවනේ ඔන්න මම බුරියානි එක බාන්නේ. අපි ඉතින් බලමු මේක දෙන්නෙකුට පුළුවන්ද කියලා බලමු. චිකන් කෑල්ල ගත්තා. අන්නාසි වුණ තියෙනවා. පැත්තකින් තියෙනවා. කැරට් කෑල්ලත් හොඳ කැරට් කෑල්ලක් තියෙනවා. කැරට් කෑල්ල තම්බලා තියලා තින්නේ. ඒකත් හොඳයි. මිස් කරලා නම් ඉතින් වෙන්න මිස් කරලා තියලා. බලමු මේක කොහොමද කියලා දෙන්නෙකුට පුළුවන් ද ඇත්තටම කියලා. හොඳ සුවඳක් තියෙනවා. සුවඳ තියෙනවා කියන්නේ එනවා ඉන්දියන් ගරම් මසාලා සුවඳ එනවා.
හොඳ රසක් ඇති කියලා හිතනවා මේක. මොකද ඒගොල්ලෝ දාලාම තියෙන රසකාරක අඩංගු නැත, ෘතීන් රසකාරක අඩංගු නැත කියලා දාලා තියෙනවා. ඉතින් ගරම් මසාලා සුවඳ හොඳට එනවා. අයිස් එකේ බලමු කොත්තමල්ලි කොළ දාලා තියෙනවා. දූ තාල් තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් මේ එක්කෙනෙකුට අතර කියන්නේ ඇති දෙන්නෙකුට ඇති මේක. හරියටම භාගයක් ගන්නකොට මේ එක්කෙනෙකුට වගේ පරිම තියෙනවා. චිකන් කෑල්ලයි පිටරේකුත් තියාගත්තාම ඇත්තටම කැරට් කෑල්ල නම් ඉතින් එකයි තියෙන්නේ. මේකට මීට් දෙකට කපලා දෙකක් තියලා තිබ්බනම් ඇත්තටම වටිනවා දෙන්නෙකුට කනකොට. මේකෙත් අන්නාසි කෑල්ල එක්ක තඩියක් ඝනකම අඩු කරලා පෙති දෙකක් තිබ්බනම් වටිනවා. මේකේ භාගයක් ගත්තාම දෙන්නෙකුට කන්න පුළුවන්. එක හට්ටියක් දෙන්නෙකුට කන්න පුළුවන් කියන්නේ ඉතින් මේකෙන් තුන් දෙනෙකුට කන්න පුළුවන්. ඉතින් හොඳයි. මේක දෙකට කපලා තිබ්බනම් දෙන්නෙකුට කනකොට ලේසි. මේකත් තාපොත් පෙත්ත ඝනකමයි. පෙත්ත දෙකට කපලා ඒ කියන්නේ මහත එක තව ටිකක් ඝනකම අඩු කරලා තිබ්බනම් ලේසි කියලා හිතනවා දෙන්නෙක් කන නිසා. බිත්තර දෙකක් තියෙන ප්‍රශ්නයක් නැහැ. චිකන් කෑලි දෙකක් තියෙන ප්‍රශ්නයක් නැහැ. අපි චිකන් කෑල්ල කාලා බලමු පොඩ්ඩක් රහයිද කියලා. චිකන් එකේ ටේස්ට් එකත් අවුලක් නැහැ. ඉතින් බලමු අපි මේකේ බිරියානි පොඩ්ඩක් නිකන් කාලා බලමු බිරියානි වල රස කොහොමද කියලා. يعني බිරියානි එකේ නිකන් ටේස්ට් එක බලපුවහම අවුල නැහැ. බිරියානි වල රස තියෙනවා. කොත්තමල්ලි කොළ දාලා තියෙනවා. ඒකට මේක හොඳට ගරම් මසාලා රහක් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියන් ගරම් මසාලා රහ එනවා. ඉන්දියන් බිරියානි ටේස්ට් එකේ රහ එනවා. හොඳයි ඉන්දියන් ටේස්ට් එකක් තියෙනවා. බිරියානි කියන්නේ මම දැන් ඉන්දියන් කෑමක් නිසා ඉන්දියන් ටේස්ට් එක තියෙනවා නම් තමයි හොඳයි. ඇත්තටම හොඳයි ගානේ හැටියට ටේස්ට් එක තියෙනවා. ඉතින් අපි මේකට ග්‍රේවි ටිකක් දාගෙන බලමු. ග්‍රේවි එකත් ඇත්තටම රසයි කියලා පෙනුමෙන් හොඳයි. ඉතින් ග්‍රේවි එකක් දාගත්තා. ග්‍රේවි එකක් දාගෙන බලමු. ග්‍රේවි එකත් එක්ක කාලා බලමු රසයිද කියලා. ග්‍රේවි එකත් එක්ක රහයි. හැබැයි මට හිතෙනවා මේක වෙනම නිකන් කෑවත් එකේ නිකන් 아무තු ක්වොලිටි එකක් තියෙනවා. අපිට තියෙනවා මෙතන මේක ඩෙවල් සෝස් එකක් වගේ තියෙනවා. ඩෙවල් ලුණු දාලා ඒක පොඩ්ඩක් දාගෙන බලමු. ඒකත් එක්කත් කොහොමද රස කියලා. වෙනම රස බලන්නේ මම ඔක්කොම එකට දාලා රස බලන්නේ නැහැ. එතකොට ඕන කෙනෙකුට බලලා මේව කරගන්න පුළුවන්. කැමති කෙනෙකුට කන්න පුළුවන් මේ රසට. ඩෙවල් සෝස් එකේ ගෑවිලා සෝස් දාලා හදලා තියෙන මම හිතන්නේ පැණි රසක් තියෙනවා. ඒ නිසා ඒක අර ස්වීට් ගතිය තියෙන නිසා ඒක පැන් රස කන්න කැමති කෙනෙකුට හොඳයි. මම හිතනවා මේකේ තා පොඩ්ඩක් අර ග්‍රේවි එකට ගරම් මසාලා හැම දාලා අර ඉන්දියන් ටේස්ට් එකට එන ගරම් මසාලා හැම දාලා ඒ ටේස්ට් එකට හැදුවා නම් තවත් මේ බුරියානි එක රස වෙයි කියලා හිතනවා. අපි ඒගොල්ලන්ගේ දීලා තියෙන ඒවත් එක තමයි මම මේ බැලුවේ. ඇත්තටම හොඳයි රසයි ගානේ හැටියට සාධාරණයි. ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මේක තියෙන්නේ එනකොට ගොඩගම ඉඳලා පාදුක්ක පැත්තට එනකොට මීටර් 200 300ක් වගේ එනකොට වම් පැත්තේ තමයි තියෙන්නේ. ඇන්ටි කෙනෙක් ඉන්නවා. ඉතින් රසට හොඳට තියෙනවා. හොඳට සීල් කරලා තියෙනවා. පැකින් එක සීල් කරලා තියෙනවා. හොඳයි ලස්සනයි රසයි. ලස්සනටත් තියෙනවා. රසටත් තියෙනවා. ඉතින් හොඳයි. දෙන්නෙකුට කන්න පුළුවන්. ඇත්තටම හොඳයි. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.